ගොඩක් කුමාරයෝ ගැන අහලා තියෙනවා. හැබැයි දැන් කතා කරන්න යන්නේ රෝසමල් කුමාරයා ගැන. තව පොතක් අතේ තියෙනවා නන් පේරියල් ගැන. මොකද්ද නන් පේරියල් කියන්නේ? විශේෂයෙන්ම කියනවා නම් සමුද්‍ර ප්‍රකාශකයන්ගේ 2025 රජත පුස්තක සම්මානය දිනුව කෘතිය තමයි මගේ අතේ තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි 2025 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කෙටි කතාව නන් පේරියල් නිසංක විජයමාන ශූරීන්ගේ කෘතියක් මගේ වම් අතේ තියෙනවා. ඒ වගේම දකුණු අතේ ඉන්නේ රෝසමල් කුමාරයා. රෝසමල් කුමාරයා කියන්නේ 2025 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම යොවුන් නවකතාව. මං හිතන්නේ සම්මාන දිනුව කෘතියක් ඔයාගේ අතට ගන්නවා කියන්නේ මාර වැඩක්. අනිවාර්යෙන් ඔබ කිව යුතුම ග්‍රන්ථ ටික කියවීම මිනිසා පරිපූර්ණ කරනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ දන්නවා ඉන්නේ කොහෙද කියලා. BMICH එක ලහි ලහියේ සූදානම් වෙනවා වසරකට වරක් පවත්වන ශ්‍රී ලංකාවේ පවත්වන දැවැන්තම පොත් ප්‍රදර්ශනයට. මේක වාර්ෂිකව පවත්වන. ඉතින් මේ පොත් ප්‍රදර්ශනයේ දැනටම සමුද්‍ර ප්‍රකාශකයන් සමුද්‍ර ප්ලස් පබ්ලිෂර්ස් දැනටම සූදානම්. අද බදාදා. හැබැයි ප්‍රදර්ශනය පටන් ගන්න සෙනසුරාදා. ඉතින් සමුද්‍ර පබ්ලිෂර්ස්ලා ගොඩක් හොඳ පෙර සූදානමකින් කටයුතු කරනවා ඔවුන්ගේ පොතපත ඔබ වෙත ගෙන එන්නට. ඉතින් ඒක අපි හදවතින්ම අගය කරනවා. මේ සමුද්‍ර පබ්ලිෂර් මේ ස්ටෝල් එක තියෙන හරියටම BMICH හෝල් එකේ ඒ ශාලාවේ මැදගතව තියෙන. මෙතෙන් නවොත් මෙතන මේ මෙඩිකල් සම්බන්ධව පොත් ගොඩක් තියෙනවා. ඒ වගේම විවිධ විෂයන් සම්බන්ධව පොත් ගොඩක් තියෙනවා. දැනට මේ ස්ටෝල් එක හදනවා විතරක් නෙමෙයි. ඔයගලන්ට මෙහෙම බැලුවොත් මේක ඇවිල්ලා රියල් ලයිව් වීඩියෝ එකක් එහෙම නැත්නම් බිහයින්ඩ් සීන් වීඩියෝ එකක්. කොහොමද ඕගොල්ලෝ සෙනසුරාදා එනකොට මේ එක්සිබිෂන් එක තියෙන්නේ. හැබැයි ඒකට ලහි ලහියේ සූදානම් වෙන හැටි තමයි අපි පෙන්වන්නේ. ඇත්තම කියනවා නම් බිහයින්ඩ් සීන් එක. ඉතින් කොච්චර මහන්සි වෙනවද කියන එක පේනවා. තාම මේ රාක්ක හිස්. හැබැයි ඒ රාක්ක හිස්ස තිබුණාට ඒ හිස්ස තියෙන්නේ ඔයාගේ මොලේ ඇතුලේ පුරවන්න අවශ්‍ය පොතපත ඔයාට ගෙනෙන්න තමයි තියෙන්නේ. පොඩි ළමයිට අවශ්‍ය පොතපත ගොඩක් තියෙනවා. මම හිතන්නේ කුඩා කාලේ ඉඳලාම කියවීම කියන එක අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක්. අපි පොළවේ පය ගහලා ඉන්න පරිපූර්ණ මිනිසුන් බවට පත් වෙන්න පොතපතේ ඇසුර කියන එක හරිම වැදගත්. අපිට උදෑසන පොතක් එක්ක අවදි වෙන්න පුළුවන් නම් දවල් කාලේට පොතක පිටු දෙකක් තුනක් කියවන්න පුළුවන්. ඒ වගේම රාත්‍රී නිින්දට යන්න කලින් ගොඩක් අය කරන දෙයක් තියෙනවා. රාත්‍රී නිින්දට යන්න කලින් අපි මොබයිල් එකත් එක්ක නිින්දට යන පුරුද්දක් තියෙනවා. ඉතින් මේ පුරුද්ද අයින් කළා ඔයාට පොතක පිටු දෙක තුනක් කියවන්න පුළුවන් නම් ඒකට අනිවාර්යෙන් පොතක් ඔයා ළඟ තියෙන්න ඕනේ. ඉතින් ඒ තියෙන්න ඕන පොත මෙන්න මේ වගේ මේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබපු පොතක් නම් නන් පේරියල් වගේ නම් රෝසමල් කුමාරයා එක්ක නම් ඔයා නිින්දට යන්නේ. ඒක ජීවිතයට වැදගත්. ඉතින් මේ බැලුවොත් සමුද්‍ර ස්ටෝල් එක කියන්නේ BMICH එකේ ඒ හෝල් එකේ ලහි ලහියේ සෙනසුරාදා උදේ ඕපනින් එකට සූදානම් වෙන ස්ටෝල් එකක්. මේ පැත්තේ බලුවොත් ගොඩක් ස්ටොක්ස් ගොඩක් තියෙනවා. මේ පොත් ටික තමයි අර රාක්කවලට යන්නේ. ඉතින් ඔයාගේ විෂය සාහිත්‍ය වුණත්, ආගම පිළිබඳ වුණත්, ගණිතය වුණත්, විද්‍යාව වුණත් ඒ සියලුම දේවල් වලට වගේම ඔයාගේ රසවින්දනයට අවශ්‍ය පොතපත ගොඩක් ඔයාට මේ ස්ටෝල් එකෙන් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා අනිවාර්යෙන්ම මේ වසරේ දවස් 10ක් පැවැත්වෙනවා. ප්‍රදර්ශනය පටන් ගන්න සැප්තැම්බර් මාස 27 සෙනසුරාදා. ඒ වගේම ඉවර වෙන්නේ ඔක්තෝබර් කවදද? ඔක්තෝබර් හරි ඔක්තෝබර් 6 තමයි ඉවර වෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා BMICH එකට එන්න කියලා. මේ පොත් මේ දැන් මේ අසුරණ පොතපත ළමයිට ලස්සන පොතපතක් තියෙනවා. කෑම හරි රසයි. ඉතින් අම්මේ තාත්තේ බලනවා නම් සින්දු කියපු පළඟැටියා. අපි කුඩා කාලෙම ඉඳලා මුට්ටිය බිඳිනහම ඔක්කොම ඉවරයි. කොච්චර ලස්සන මේ පොතපතද දරුවා අතේ තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ ගත්ත පොත හරිදන තියන්නත් ඕනේ. ගොඩක් වෙලාවට මේ දරුවව ළමයිව මේ අද කාලේ හුරු කරන්නේ මොබයිල් එකට. එහෙම කරන්න එපා. එයාට මේ පොඩි කාලේ ඉඳලා මේ පොතක රසවින්දනය කියන එක දෙන්න. කියවීම පරිපූර්ණ කරනවා. අපේ ජීවිතේ නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියනවා. කියවීම කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය හොඳ පුරුද්දක්. ඉතින් මමත් ඒ පුරුද්ද ඉපදුණු දා ඉඳලා මගේ අම්මා තාත්තා ගුරුවරු නිසා පොතපත ගෙදර තිබුණා. එහෙම කියවපු හින්දානේ අද මේ කියවලත් මේ කියවිල්ල කියවන්නේ. ඒක හොඳටම අවබෝධ වෙනවා. ඒ නිසා පොතපතේ ඇසුර කියන එක මාර විදිහට වැදගත්. ළමයිව පොඩි කාලේ ඉඳලම පොතපතට යොමු කරන්න ඕනේ. ඔයා වැඩිහිටියෙක් වෙනකොටත් මේ පොතපත එක්ක ඉන්න ඕනේ. ඉතින් අපි සමුද්‍ර පබ්ලිෂර්ස් ඉන්නේ ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. මොකද අපි මේ AB හෝල් එකේ වගේම මම හිතන්නේ ආසන්න වශයෙන් හෝල් 10ක විතර මේ දැවැන්ත මහා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. මේ හෝල් වලින් ටිකක් පරිපූර්ණ ගොඩක් ඇක්ටිව්ව වැඩ කරන ස්ටෝල් එකක් තමයි අපි තෝරගත්තේ. මොකද පොත් දාලා දැනටම. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට සෙනසුරාදා ඉඳලා දවස් 10ක් එක දිගට තියෙන BMICH එක හෝල් එකට ආවොත් මේක බලන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න
සමුද්‍ර ස්ටෝල් එකට විසිට් කරන්න මේ රාජ්‍ය සම්මාන දීපු රෝසමල් කුමාරයාව ඔයාගේ ගෙදරට අරගෙන යන්න නන් පේරියල් අරගෙන යන්න විශේෂයෙන්ම නැවත මතක් කරනවා රජත පුස්තක සම්මානය 2025 දිනුව කෘතිය ඒ වගේම 2025 රාජ්‍ය සාහිත්‍ය සම්මාන වලින් හොඳම කෙටි කතාව සහ 2025 රාජ්‍ය සාහිත්‍ය සම්මාන හොඳම යොවුන් නවකතාව රෝසමල් කුමාරයා. ඉතින් අපිත් එක්ක ලයිව් සම්බන්ධ වුණ සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලොත් එක්ක BMICH එකේ ඉඳලා ලයිව් එකතු වුණේ මම ලලිතා වෙසුදර. ඒ වගේම කැමරාවත් එක්ක ඉන්නේ සුපුරුදේශ විදු. ඔයගොල්ලෝ මේක පේජ් කීපයකින් දකිනවා වෙන්න පුළුවන්. ඕනම පේජ් එකකින් කමෙන්ට් එකක් දාලා අපේ මිස්ටර් ආන්න අපි BMICH එකේ තියෙන පොත් ප්‍රදර්ශනයේ යන අතරතුර දෙනවා. සියලුම දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. BMICH එකේදී හමු වෙන බලාපොරොත්තුෙන් අපි BMICH එකේ සිට සමු ගන්න.